අපි හැමෝම හරිම ආසයි අපේ ජීවිතේ next level එකට ඉක්මනටම යන්න. next level එකට යන්න ආසයි. හැබැයි යන්නේ නැති ලොකුම හේතුව තමයි මම අද කතා කරන්න ආවේ. ඉතින් ආරාධනා කරනවා අද නදී පරණසිංහ YouTube channel එකට. මං අර පටන් ගත්ත දේ කියන්න කලින් ඇත්තටම මට ඕගලන්ට කියන්න ඕනේ මම මොනවද මේ දවස් ටිකේ කරේ. මම දැන් ලංකාවේ නෙමෙයි ඉන්නේ, මම මැලේසියාවේ ජීවත් වෙන්නේ. නමුත් මම ඉක්මනටම ලංකාවට එනවා. ඇයි මම මැලේසියාවට ගියේ? මේ හැම දෙයක්ම මට හිතුණා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඔබට මතක ඇති මං අවුරුදු ගානකට කලින්, ගොඩාක් කාලයකට කලින් YouTube channel එක පටන් ගන්නකොට මම ඇත්තටම ලයිෆ් එක වෙනස් කරන්න, ජීවිතේ වෙනස් කරන එක කොච්චර පහසු දෙයක්ද කියන එක තමයි මම පටන් ගත්තේ. ඒ කියන්නේ law of attraction. හැබැයි law of attraction කියන එක මම අර හැමෝම කතා කරන ප්‍රසිද්ධ law of attraction එක නෙමෙයි කතා කරේ. මම කතා කරේ මනස පිළිබඳව. අපේ මනස කොහොමද අපිට අවශ්‍ය reality එකට align කරන්නේ පිළිබඳව. එතනදී කොච්චර දුරට අපි acceptance තමන් විදිහට තමන්ව පිළිගන්න එක කොච්චර දුරට වැදගත්ද කියන එක. හරිම ලස්සනට ගොඩක් දෙනෙක් YouTube channel එක වටා එකතු වෙවි හිටියා. ඉතින් නදී පරණසිංහ YouTube channel එක හරහා ගොඩක් දෙනෙක් ජීවිතය වෙනස් කරගත්තා. මට ගොඩාක් ඒ දවස්වල මැසේජ් එන තාමත් මැසේජ් ආවා එනවා නදීපා ඔයාගේ YouTube channel එක නිසා. සමහරට මෙතනත් දැන් මේක බලනවාත් ඇති නදීපාගේ YouTube channel එක නිසා මම මගේ ජීවිතය වෙනස් කරගත්තා, මගේ next level එකට ගියා කියලා. ඊළඟට YouTube channel එක නිසා සෑහෙන පිරිසක් මායාදොරටුව මගේ වැඩසටහනට ආවා. ඒ වගේම ඉතින් ඔහොම මම කරගෙන ගියා. මම ලයිෆ් කෝචින් කරගෙන යනකොට තේරිච්ච දෙයක් තමයි අධ්‍යාපනය අදාළ නැහැ. ඔබට කොච්චර සල්ලි තියෙනවද කියන එක අදාළ නැහැ. ඔබ මොන වගේ කොච්චර ඉහළ පවුල් පසුබිමකින් ආවත් පහළ පවුල් පසුබිමකින් ආවත් ඇත්තටම අපි ගාව තියෙන දේවල් ටිකක් තියෙනම හරීම සමානම යන. මගේ මායාදුරටුවේ මාත් එක්ක ඉගෙන ගන්න අය නම් ගොඩක් අය දන්නවා. මම හැමතිස්සෙම කියන කතාවක් තමයි මම අර සින්දුවක් මට මතක් වෙනවා. ඒක කියද්දි ඒ කියන්නේ අර ඒත් අපි එක පන්තියේ කියන එක. සරෝජා මගේ දෝනියනේ. ඒත් අපි එක පන්තියේ. ඒ කියන්නේ ඒක මට හැමතිස්සෙම ඔලුවට එන්නේ ඒක. ඒත් අපි එක පන්තියේ. ඔයා කොච්චර දේශපාලනිකව වෙනස් වුණත් ඒත් අපි එක පන්තියේ. ඔයා කුලයෙන් ජාතියෙන් කොච්චර වෙනස් වුණත් ඒත් අපි එක පන්තියේ. ලංකාවේ ඉන්න පොසත්ම කෙනා කියලා. ඒත් ඒ ලංකාවේ ඉන්න පොසත්ම කෙනාව අරගත්තත් එයා ලංකාවේ හැදුණු වැඩුණු කෙනෙක් නම්, එයා ලංකාවේ යාගේ අප්බ්‍රින්ගින් එක තියෙන කෙනෙක් නම්, මම කියන්නේ ලංකාවේ අප්බ්‍රින්ගින් එක තියෙන කෙනෙක්, ලංකාවේ දෙමව්පියොත් එක්ක හැදුණු වැඩුණු කෙනෙක් නම් සෑහෙන විදිහට එයයි මමයි එක පන්තියේ. එයයි ඔබයි එක පන්තියේ. එයයි සාමාන්‍ය ගමක හැදලා වැඩලා ගමේ මොකක් හරි කුලී වැඩක් හරි කරන කෙනෙක් ගත්තත් එයත් එක පන්තියේ. මම මෙහෙම කියන්නේ ඒක අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ ශ්‍රී ලාංකිකයන් සහ විදේශගතවල ඉන්න ශ්‍රී ලාංකිකයන් එක්ක ගොඩාක් වැඩ කරලා ගත්තු අත්දැකීම් එක. ඒක මගේ පර්සනල් අත්දැකීම් එක. මොකද හේතුව අපි අපේ තියෙන අප්බ්‍රින්ගින් එක, අපේ තියෙන අපේ ඉතිහාසය, අපේ දේශපාලන ප්‍රශ්න, එතකොට ඒ දේවල් එක්ක අපි කොච්චර වෙනස් විදිහට හැදුනත් එකම ස්ට්‍රෙස් එකක් අපි හැමෝටම ඇවිත් තියෙනවා. ඒ වගේම එකම ඉන්සෙකියුරිටිස් එක අපි ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඔය දේවල් එක්ක දැන් මම තේරුම් අරගෙන යනකොට ඉස්සරහට මට තේරිච්ච දේ තමයි මම සමහර ක්ලයන්ට්ස්ත් එක්ක වැඩ කරද්දී ඒ ක්ලයන්ට්ස්ලා ඒගොල්ලන්ගේ ජීවිතයේ next level එකට යන්නේ නැත්තෙම ඒගොල්ලෝ ගාව තියෙන සමහර මානසික ප්‍රශ්න නිසා. ඒගොල්ලන් ගාව තියෙන සමහර මානසික රෝග නිසා. දැන් සමහර බිස්නස් කරන අය මට හම්බෙලා තිනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ට ADHD. ඒ කියන්නේ පුංචි කාලේ අපි ඩයග්නෝස් කරගෙන නැහැ. ඒ කියන්නේ අම්මලා තාත්තලා ළමයා වෙලාවට වැඩ කරන්නේ නැත්නම්, ළමයාගේ අවධානය පිට යනවා නම් ඒගොල්ලෝ හිතන්නේ මේ ළමයා හිතුවක්කාරයි. මේ ළමයා කට ගහගෙන එනවා. මේ ළමයාට මෙලොවම සිහියක් නැහැ. මේ ළමයා වෙලාවට වැඩ කරන්න දන්නේ නැහැ. මේ ළමයා මහා කම්මැලි ළමෙක්. මේ ළමයා පිළිවෙලකට තියා ගන්න දන්නේ නැහැ. රෙදි ටික නවා ගන්න දන්නේ නැහැ. අස් කර ගන්න දන්නේ නැහැ. හරි අපිරිසිදුයි කියලා එයාට කාඩ් එකක් ගහලා
එයා මෙයාව ක්ලිනිකල් සයිකොලොජිස්ට් කෙනෙක් ගාවට සයිකියාට්‍රිස්ට් කෙනෙක් ගාවට ගිහිල්ලා ඇසෙස්මන්ට් එකක් ගන්න ඕනි. ADHD ඇසෙස්මන්ට් එකක් අරගෙන බලන්න ඕනි කියන එකවත් දෙමව්පියන්ට එහෙම අවබෝධයක් නැහැ. ඉතින් මම දැන් වැඩ කරන්නේ දැන් තියා ඒ කාලේ කොහොමද තිබුණේ නැහනේ. ඒතර මම ව්‍යාපාරිකයන් එක්ක එතකොට විවිධ ආයතන එක්ක එතකොට පර්සනල් පෞද්ගලිකව ඉන්ඩිවිජුවල්ස්ත් එක්ක වැඩ කරද්දී මට තේරිච්ච දේ තමයි සමහරක් අයගේ තියෙනවා මේ ADHD සිම්ප්ටම්ස් තියෙනවා. ඒ නිසා ADHD නිසා යාට වෙලාවට වැඩ කරගන්න බෑ. එයාගේ මෙසි ජීවිතේ හරිම මෙසි. එතකොට එයාට එක දෙයකට ફોකස් කරන්න බෑ. සමහර වෙලාවට එයා හයිපර් ෆෝකස්ඩ් එක දෙයකට. එතකොට මේ දේවල් ගොඩක් එක්ක මට තේරුණා මේගොල්ලන්ගේ දියුණුවට බාධාව මේ ඩිසිප්ලින් නැතිකම නෙමෙයි. ගෝල් එකක් නැතිකම නෙමෙයි. ඒගොල්ලන්ට ආසාවක් තියෙනවා දියුණු වෙන්න. ඉස්සරහට යන්න ආසාවක් තියෙනවා. සල්ලි ගෙවලා කෝචින් ගන්නවා, මොටිවේෂනල් ස්පීකර්ස්ලා හම්බ වෙනවා, මොටිවේෂන් ගන්නවා. ඒ වගේම කම්පනීස් වල අය පුදුම විදිහට සල්ලි වියදම් කර කර ඒගොල්ලන්ට මොටිවේට් කරනවා. ඒගොල්ලන්ට සෑහෙන දේවල් දෙනවා. හැබැයි ඒගොල්ලෝ කල්පනා කරන අනේ අපි කරන්න පුළුවන් ඔක්කොම කරනවා. ඇයි මේ මිනිස්සුන්ට බැරි මේක මැනේජ් කරගන්න? ඇයි මේගොල්ලන්ට ටයිම් එක මැනේජ් කරගන්න බැරි? ඉතින් මට දැන් එහෙම කේසස් එනකොට මට තේරුම් ගත දේ තමයි මම මානසික සෞඛ්‍ය ගැන මම ඉගෙන ගන්න ඕනි. මොකද මගේ ක්ලයන්ට්ස්ලට මගෙන් දෙන්න පුළුවන් උපරිමේ දෙන්න නම් මට අතන එක තැනක හිරුණා. මොකද මානසික සෞඛ්‍ය කියන එක අපි ලයිෆ් කෝච් කෙනෙක් වෙලා හරි නැත්නම් අපි කෙනෙක්ව දියුණු කරන්න උදව් කරද්දී අපිට බෑ මනසට ඇඟිල්ල තියන්න. එහෙම නැත්නම් අපිට යාගේ මානසික සෞඛ්‍යයට යාගේ හීලින් ජර්නි එකක් අරගෙන යන්න බෑ. අපි හරියට සුදුසුකම් සපුරලා නැත්නම් අපි ඉගෙනගෙන නැත්නම්. ඒ නිසා මට හිතුණා මේක ගැඹුරට හදාරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ලංකාවේ පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එක කවුන්සලින් සයිකොලොජි කර ඉඳලා ඊට පස්සේ තමයි මම හිතන්නේ මම මේක මාස්ටර් කරන්න ඕනේ කියලා. මොකද ඒක මං හරි ආස සබ්ජෙක්ට් එකක් සහ ඒ තියරිස් මාස්ටර් කරන එක මට හිතුණා. මොකද මම උගන්වන කෙනෙක් විදියට. ඒකට දියුණු වෙන්න law of attraction පාවිච්චි කළා මේ ඔක්කොම කරලා හැබැයි අපේ කොහොමද අපේ අතීතයේ තියෙන අපේ ට්‍රෝමා ඒ තුවාල සුවපත් කරගන්නේ? අපි කොහොමද හරියට මාව ඊළඟ ලෙවල් එකට අරගෙන යද්දී මම මගේ තියෙන පරණ සෙල්ෆ් එක වෙනස් කරගෙන යන්න කියන එක මට හිතුණා මේක මස්ට් එකක්. මේක මම ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම YouTube channel එකටත් ඒක හොඳයි, මගෙන් ඉගෙන ගන්නටත් ඒක හොඳයි, මගේ clientsලටත් ඒක හොඳයි සහ මට ඒක ගොඩක්ම හොඳයි. මොකද ඊට පස්සේ අපිට ලොකු opportunities ගොඩක් මුළු ලෝකේ පුරාම හැදෙනවා. ඕනම රටක ගිහිලා වැඩ කරන්නත්, ඕනම රටක ඉන්න clientsත් එක්ක වැඩ කරන්නත් අපිට අවස්ථාව සයි සුදුසුකම හම්බෙන නිසා මම හිතුවා නෑ මෙතනින් එළියට එන්න ඕනේ. මොකද මගේ ජීවිතේ dreams තිබුණා. ඔයගොල්ලොත් එක්ක වැඩ කරද්දිත් මගේ dreams වලටත් යන්න ඕනේ කියලා හිතලා. මොකද මට ආසාවක් ආවා ලංකාවේ අය විතරක් නෙමෙයි ලෝකෙම අයත් එක්ක වැඩ කරන්න. අපිට සුදුසුකමක් තමයි මාස්ටර්ස් ඩිග්‍රී එක ගන්න එක. ඉතින් මට හිතුණා මට ආසාවක් ආවා මම අනිවාර්යයෙන්ම ගිහිල්ලා මාස්ටර්ස් කරන්න ඕනේ කියලා. එතනදී මට හිතුණා මේ ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එක ගන්න නම් මට එළියට යන්න වෙනවා, රටින් එළියට යන්න වෙනවා. අන්න ඒක තමයි ඇත්තටම වැදගත්ම දේ මම ඔයගලන්ට කියන්නත් හිතපු. මොකද අපි සමහර වෙලාවට අපි ජීවිතේ විවිධ ඩිසිෂන්ස් ගන්නකොට, තීරණ ගන්නකොට අපි බලන්න ඕනි මම ප්‍රයොරිටයිස් කරන්න මම ප්‍රමුඛතාවය ලබා දෙන්න ඕනි. මම ඇත්තටම මට මොනවද ඕනි කියන එක. එතකොට මගේ YouTube channel එකේ 2.5කට වඩා ෆෑන්ස්ලා හිටියා. Facebook එකේ 1 million reach එකක් තිබුණා. 1 million වලට වඩා reach එකක් එනවා සමහර දවස්වල සමහර වීඩියෝස් එක්ක. එතකොට හොඳ engagement එකක් තිබුණා හැදීගෙන එන කාලේ. නමුත් දැන් ඒක හරි ආකර්ශනීයයි නේ. ඕනම කෙනෙක්ට අපි clients වැඩි වෙද්දී අපේ දේවල් හොඳට කරගෙන යද්දී ඒක අතාරින්න ලෝභ හිතෙනවා. ඒක අපි හිතනවා අපි මෙච්චර දෙයක් කරගෙන යද්දී මම කොහොමද මේක අතෑරලා අයමත් ඉගෙන ගන්න මුල ඉඳන් පටන් ගන්න තැනකට යන්නේ කියලා. නමුත් මට හිතුණු දේ තමයි මගේ ටාගට් එක තිබුණේ YouTube channel එකක් පටන් අරගෙන YouTube channel එක grow කරනවා කියන එක නෙමෙයි. මගේ ටාගට් එක තිබුණේ මගේ Facebook page එකේ likes comment වැඩි කර ගන්නවා හරි Facebook page එකේ views likes followers වැඩි කර ගන්නවා කියලා නෙමෙයි. මට කවදාවත් එහෙම ටාගට් එකක් තිබුණේ නැහැ. ඕගොල්ලන්ගේ life එක වෙනස් කරන්න මම විසින් හදාගත්තු පාත් එක ඕගොල්ලෝ අරගෙන ගියේ. එතකොට මම හැමතිස්සෙම follow කරේ quality එක. මට හැමතිස්සෙම ඕනේ උනේ ඕගොල්ලන්ට දෙයක් quality එකට කරන්න. මම අදට වින්නක් දන්නවා. මම හිතන්නේ quality එක කියන එක දැන් අදටත් මම අදට ඇතුලේ maintain වෙනවා. ඉතින් දැන් මට ඕක හරිම ඒ කියන්නේ කොච්චර අපි එහෙම හිතන් හිටියත් ඇතුලෙන් හිතනවා ඉතින් දැන් මට මේක කරගන්න වෙන්නේ නැහැ. දැන් YouTube channel එකේ engagement එක වැටෙනවා, Facebook page එක වැටෙනවා. ඒතර මම ආයෙ කල්පනා කරා මම ඔබට කියලා දෙන්නේ මම ආයෙමත් හිතාගත්තා. හරි.
මම වෙන කෙනෙක්ට මේ ඇඩ්වයිස් එක දෙනවා නම් මම කොහොමද ඇඩ්වයිස් එක දෙන්නේ කියලා. ඉතින් මම හිතාගත්තා නෑ මගේ හීනය YouTube channel එකෙන් නතර වෙන්නේ නැහැ. මගේ හීනේ Facebook page එකෙන් නතර වෙන්නේ නැහැ. මට ඕනි උනේ මම lawyer කෙනෙක් විදිහට වැඩ කරලා ඔක්කොම කරලා හොඳ profession එකක් ඒක. එතන මම මේ පැත්තට වෙනම subject එකක් master කරලා එනවා නම් මට මෙතනින් අපේ රට ඇතුලේ විතරක් නෙමෙයි රටෙන් එළියෙත් මට clientsලා හදාගන්න තියෙන ලොකු opportunity එකක් තමයි මම masters degree එකක් රටින් එළියට ගිහිල්ලා කරන එක සහ රටින් එළියේ experience එක ගන්න එක. මොකද අපේ profile එක ඇතුලේ clinical experiences ඒ කියන්නේ අපි supervisor කෙනෙක් යටතේ වෙනත් ආයතනවල වැඩ කරලා ඒ clinical experience ගන්න ඕනි අන්තර්ජාතික තලයේ counselor කෙනෙක් විදිහට වැඩ කරන්න නම්. ඒ නිසා මේ ඔක්කොම පොඩ්ඩක් pause කරලා නතර කරන්න නෙමෙයි නතර කරන්න බෑ අපිට මේ අපි ආස දේවල් YouTube channel එක කියලා කියන්නේ මම ආස දෙයක් මගේ passion එක. නමුත් මං හිතන්නේ අවුරුද්දක් දෙකක් YouTube channel එක නතර වුණා කියලා ඒක බින්දුවටම වැටුණත් මම YouTube channel එක පටන් ගත්තේ මගේ හයියෙන්. මට ඔබේ ආදරය තිබ්බා. මම අවංකව මේ දේවල් කරා නම් මට අනිවාර්යෙන්ම මම මේ ආයමත් ඉගෙන ගන්න එකක් කරන්නේ අවංකව නම් මේක ආයේ බින්දුවට වැටුණත් ලක්ෂ 2.5කට වඩා මම තනියෙන් අරගත්තු මේ YouTube channel එක මට බැරිද ආයේ බින්දුවේ ඉඳන් පටන් ගන්න කියන එක ඒක මගේ ඔළුවේ තිබ්බා. ඒ ලැබුණු දැනුමත් එක්ක මම ඒ හැම දැනුමක්ම මම ඒක එකතු කරා මායාදොරටුවට. මොකද මට YouTube channel එක එහෙම කරන්න බැරි වුණා සහ මම personal coaching sessions ඔක්කොම අලුත් clients ලා කවුරුත් බාරගත්තේ නැහැ. මං හිතන අවුරුදු 2කට විතර බාරගත්තේ නැහැ. දෙකක් පහු වෙලා මං හිතන්නේ මේ දැන් තමයි ඇත්තටම පටන් ගත්තේ ලංකාවේ ඇත්ත එක counseling කරන්න, coaching කරන්න. මොකද මම ගොඩක් මෙහෙත් කරපු දෙයක් තමයි transformational coaching කියන එක. අපි transform කරන එක. මොකද මං ලංකාවෙත් කර හිටියේ ඒක. නැතුව නිකන් අර පුෂ් කරලා ගියා කියලා වැඩක් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මට අද කියන්න ඕනේ. ඒ කියන්නේ ඔබ ඔබේ ඊළඟ ලෙවල් එකට යනවා නම් ඇත්තටම ඔබ ඇතුළතින් ඔබේ self එක, ඒ කියන්නේ ඔබේ පුද්ගලයෙක් කියලා අපි වඳුනගෙන ඉන්නේ ගතිය, ඒ ස්වභාවය, ඒ අවබෝධය අපි වෙනස් කරගත්තේ නැත්නම් අපි කිසිම දවසක අපි හිතන හීන ලෝකෙ හම්බ වෙන්නේ නැහැ. අපි හිතනේ ඩ්‍රීම් එකට යන්න බෑ. නිකන් බඩු බාණ්ඩ ටිකක් රැස් කර ගැනීමක් පමණයි වෙන්නේ. ඒක මම එදා ඉඳන්ම කියන එකක්. ඒ විතරක් නෙමෙයි ඔබ ඔබේ ඊළඟ ලෙවල් එකට යනවා නම් මට අද ප්‍රධාන වශයෙන්ම කියන්න ඕන වෙච්ච එක තමයි මගේ ජීවිතය අත්දැකීමුත් එක්ක මම ඔයගලන්ට ඒක කියලා පටන් ගත්ත හේතුව ඔබට ඕනම දෙයක් අවශ්‍ය නම් ඒ දේ ඇත්තටම මට මොකක්ද ඕනි කියන එක බලන්න. ඇත්තටම මට මොකක්ද ඕනි කියලා හිතද්දී මගේ grow වෙන YouTube channel එකක් තිබ්බා. ඒක 2,50,000කට වඩා subscribers ලා කියන්නේ මිනිස්සු 2,50,000කට වඩා YouTube channel එක වටා එකතු වෙලා හිටියා. මොකද ඒක ඔක්කොම organic කිසිම අර බොරු ඒව නැහැ. සල්ලි වලට ගත්ත ඒවා නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ කරලා growth එක හිමීට හදාගෙන ආපු ගමනක්. Facebook එකත් එහෙම. ඉතින් ඒ නිසා ඇත්තටම එහෙම ගොඩාක් අමාරුවෙන් organic හැදුවට පස්සේ ඒක නතර කරලා, ඒ කියන්නේ pause කරලා, ඒක తాවකාලිකව නතර කරලා අධ්‍යාපනයකට හරි අපේ ජීවිතේ next level එකට යනවා කියන එක ගන්න පුළුවන් හරි අමාරු decision එකක්. හැබැයි එතනදී අපි කල්පනා කරන්න ඕනේ දේ තමයි මට මොකක්ද ඕනි? මගේ next level එක මොකද්ද? මගේ next level එක YouTube එකේ 5,10,000 යන එකද? නැත්තම් මගේ next level එක මාව පුද්ගලයෙක් විදිහට සංවර්ධනය කරගන්න එකද? මාව පුද්ගලයෙක් විදිහට වටිනා පුද්ගලයෙක් කරගන්න එකද? මොකද මම වටින පුද්ගලයෙක් කරගත්තොත් ඔබ දන්නවා මගේ YouTube channel එක නැති වුණත් මගේ Facebook page එක නැති වුණත් මට ලෝකේ ඕනම තැනක හොඳ job එකක් තියෙනවා. හොඳ profession එකකට යන්න පුළුවන්. demand එකක් හැදෙනවා. එතකොට මම කල්පනා කරේ හරි. මම එහෙනම් මොකද කරන්නේ? මම coach කෙනෙක් විදිහට හැමදාම ඔයගලන්ට කිව්වේ ඔයගලන්ගේ ජීවිතයේ next level එකට අරන් යන විදිහ. එහෙනම් මමත් ඒවා කිය ඉඳලා හරියන්නේ නැහනේ. මම හැමදාම මගේ ජීවිතේ මම උඩට අරගෙන ආවා. හැබැයි මේ වගේ අර ඩිසිෂන් එකක් ගන්නකොට අමාරුණත් කමක් නැහැ. මට YouTube channel එක pause කරලා ඔක්කොම ටික pause කරලා දාලා මට වෙන රටකට යන්න ඕනේ. මොකද රටකට ගියාට පස්සේ ඔබ දන්නවා මේ රටෙන් ඉඳලා මොනවා ලිව්වත් ලංකාවේ අයට පෙන්නනවා හරි අඩුයි රීච් එක හැදෙන්නේ නැහැ. එතනින් පස්සේ රීච් එක ඇත්තටම බැස්සම අවුරුදු 3ක් තිස්සේ දැන් අවුරුදු 3ක් ගැන මම ගිහිල්ලා අවුරුදු 3කට වඩා වැඩි. ඉතින් එතකොට මම ඔයගලන්ට දාන්නම් පල්ලෙහා මගේ TikTok එකේ link එක මගේ social media වල links දාන්නම්. ඒතර ඔයගලන්ට පුළුවන් ගිහිල්ලා ඔයගලන් නැත්තම් මේ pages වල ඔයගලන්ට පුළුවන් like කරලා subscribe කරලා තියාගන්න. මොකද මම හැම දවසකම දැන් ලියනවා, ඔයගලන්ට videos දානවා. ඒ මගේ ජීවිතේ ඒ අත්දැකීම් සහ දැනුම ඔයගලත් එක්ක අනිවාර්යෙන් බෙදා ගන්නවා. ඉතින් මම කී හිටියේ
ඊළඟ ලෙවල් එකට යනකොට අපිට මොකද්ද අවශ්‍යම දේ? ඒ තමයි මට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනි. මට මොකක්ද ඕනි? එතකොට අපි ජීවිතේ සමහර තැන්වලදී අපිට එනවා පොඩි තණ්හාවක්. මේක අතහැරලා යන්න බෑ. අම්මෝ දැන් මේකද සෝෂල් මීඩියා මේ තියෙන ජනප්‍රියභාවය වෙන්න පුළුවන්, මිනිස්සු ආදරය කරන එක වෙන්න පුළුවන්. ඒ දේ අතහැරලා මම මගේ කරියර් එක හදාගන්නකොට මම පාත් එක ගන්නෙ. අන්න එතකොට මට හයියක් Tamanට හයියක් තියෙනව නැහැ. මම මේක එක පැත්තක් මගේ පෞද්ගලික ජීවිතේ මම ශක්තිමත් කරන ගමන් මේ ගමන යන්න ඕනේ කියන එක තමයි මම හිතුවේ. I think අන්න ඒක තමයි අපේ ජීවිතේ අපි ගන්න decisions. ඒ ගන්න decisions වලදී බලන්න ඕන දේ තමයි මට ඇත්තටම මොකක්ද ඕනි කියන එක. එතකොට ඒ ඇත්තටම මොකක්ද ඕනි කියන එක මත තමයි Tamanගේ value එක තීරණය වෙන්නේ. එතකොට YouTube කෙනෙක් වෙනවද? එහෙම නැත්තම් අපේ YouTube එක කඩා වැටුණත්, social media platform එක නැති වුණත් ඔයාගේ value එක, ඔයාගේ පෞද්ගලික value එක වැඩි කරගෙන ඔයාට ලෝකේ ඕනම තැනකට යන්න පුළුවන්, ඕනම තැනක demand එකක් තියෙන විදිහට ඔයාව හදා ගන්නවාද කියන එක ඒක subjective. ඒක හරි පුද්ගල බද්ධ දෙයක්. මම එදා ඉඳන්ම මම focus කරේ YouTube එක grow කරගන්නවත්, Facebook එක grow කරගන්නවත් නෙමෙයි. මට growth එක උනේ ඕගොල්ලන් මිනිස්සෙක් විදිහට ඔබව growth එක කරා එකගෙන යන්න. මට ඕනේ ඔබව පුද්ගලිකව මිනිස්සෙක් විදිහට ඔබව ඔබේ ඊළඟ level එකට අරගෙන යන්න. ඉතින් ඒ නිසා මට හිතුණා නෑ මම මාව ඊළඟ level එකට අරන් ගිහිල්ලා ගොඩක් අවි ආයුධ ඔක්කොම ටික හදාගෙන ඊළඟට ඔයගොල්ලන් ගාවට එනවා කියලා. ඊට පස්සේ තව ටිකක් ඕගොල්ලන්ටම තමයි ඒකේ වාසිය සහ සිත සැලසෙන්නේ. මටත් එක්කම win-win situation එකක්. ඒක මට හරිම සතුටින් කරන දෙයක්. එහෙමනම් මගේ නදී පාරණසිංහ YouTube channel එකත් එක්ක මේ මෙච්චර කාලයක් රැඳලා හිටපු ඔබටත් ඉතාමත්ම ආදරෙයි. ඔබ වෙනුවෙන් දැන් වීඩියෝ කරනවා. ඒ නිසා අද ඔබ මේක අලුතින්ම දකින්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, ඒ වගේම share කරන්න, ඒ වගේම comment එකක් දාන්න. ඔබ කොහෙන්ද මේකත් එක්ක එකතු වෙන්නේ? ඔබ ඉන්නේ ලංකාවේද නැත්නම් වෙන රටකද? ඔබ අලුත් කෙනෙක්ද නැත්නම් ඔබ මීට කලින් බලපු කෙනෙක්ද? ඔබ මොනවද මගේ YouTube channel එකෙන් මෙච්චර කාලයක් ඉගෙන ගත්තේ වගේ මට දාන්න මොකද මට ආසයි මේක අලුතින්ම පටන් ගන්නවා වගේ feeling එකක් තමයි මට තියෙන්නේ. ඒ නිසා මට ආසයි මම කොහෙටද දැන් මෙතනින් එහාට කොහොමද මේ YouTube channel එක අරන් යන්නේ කියන එක ඔබේ comments මත මේක රඳා පවතිනවා. එහෙමනම් ඉක්මනට මාපහු මුණ ගැහෙමු නදී පාරණසිංහ YouTube channel එකත් එක්ක.